ඒවා වෙනස් කරගන්න ඕන. මෙන්න මෙහෙම මේ කාබන් වලලු වලට නම් එහෙමත් දෙනවා ABCD කියලා. උත්තර දඟලන්න දෙයක් නැහැ. මේ වගේ කාබන් වලලු 4ක් තිබ්බොත් ඒ සංයෝග කාණ්ඩයට පොදුවේ කියන නම මොකද්ද? ස්ටෙරොයිඩ්. දැන් පුතා මේ හැම මුල්ලෙම කාබන් කෙනෙක් ඉන්නවා. ඒතර ඒ කාබන් වලට CH3 කාණ්ඩ තව එක කාණ්ඩ බැඳුනහම තමයි මේවා එකිනෙකින් වෙනස් වෙන්නේ. තේරුණාද? දැන් මේ මුළු සංයෝග සැකිල්ල සංයෝගයක් ගණයටපත් වෙන්නේ මේකේ මේ කාබන්ට එක එකව බැඳුනහම. බැඳෙන කාණ්ඩ වෙනස් වෙන්න ස්ටෙරොයිඩය වෙනස් වෙනවා. ඉතින් අපේ මට්ටමට අපේ සිලබස් එකේ අපිට ඉගෙන ගන්න තියෙන ස්ටෙරොයිඩ් කීපයයි. එතනින් එහාට පාඩම් කරන්න එපා වැඩන්නේ. පළවෙනි ස්ටෙරොයිඩය තමයි කොලෙස්ටරෝල්. අහලා තියෙනවද? කොලෙස්ටරෝල්. දැන් ගොඩක් කට්ටිය කියන කොලෙස්ටරෝල් කියලා නෑ. කොලෙස්ටරෝල් කියලා කියන්නේ කොබන කියවන කොලෙස්ටරෝල්. ඊට පස්සේ තව මේ වගේ ස්ටෙරොයිඩයක් තමයි විටමින් D. හරි. ඊළඟට තුන්වෙනි තව අපේ ඇඟේ හෝමෝනක් ඉන්නවා මේ වගේ අය. ලිංග හෝමෝන. කොබලන්න ලිංග හෝමෝන ටික කියන්නේ ගැහැණු අයගේ නම් ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන්. පිරිමි අයගේ නම් මොකද ටෙස් කොබන්න කියන්නේ ටෙස් ටොස් අන්න හරි. කොහොමද දැන් බලන්න හයියෙන් කියන්නේ ටෙස්ටෝස්ටෙරෝන්. ඊළඟ තව ඉන්නවා කට්ටියක්. දැන් අපේ ඔය තියෙනවනේ මේ වකුගඩුව වෘක්කයට ඉහළින් තියෙනවා තොප්පියක් දැම්මා ඔය එකක්. මේකට කියනවා වෘක්කයේ ඉහළින් නිසා අධිවෘක්කය. හයියෙන් කියන නම දවසල් මේකේ මම නැගිටවලා පොම අධිවෘෂණය කිව්වා. අධිවෘක්කය කපලා බලපුවාම අධිවෘක්කයේ තියෙනවා බාහිරින් තද කලාපයක්. ඒ බාහිරින් තද කලාපයේ තියෙන එකට කියනවා අධිවෘක්ක බාහිකය. මැද්දේ තියෙනවා ලා කලාපයක්. අධිවෘක්ක මජ්ජාව. කලාප දෙකයි. කොබන් හයියෙන් කියන්නේ අධිවෘක්ක බාහිකයයි අධිවෘක්ක මජ්ජාවයි. අධිවෘක්ක මජ්ජාවෙන් තමයි අර මැද්දෙන් තමයි ඔයාලට මතකද අර පහර දීමේ හෝ පලා යාමේ ප්‍රතිචාර වලට උමනා දෙන්නෙක් ඉන්නවා ඇඩ්‍රිනලින් සහ නොරැඩ්‍රිනලින් කියලා. අහලා නැද්ද එහෙම? එපිනෙෆ්‍රින් හෝ නොඑපිනෙෆ්‍රින් කියලා. ඒ වචන දෙකම කියනවා. කොවන්න දෙන්න කියන්නේ ඇඩ්‍රිනලින් නොරැඩ්‍රිනලින් නැත්නම් නොඇඩ්‍රිනලින්. කමන්නේ මොකක්ද? ඒ දෙන්නම කරන්නේ එකම දේ. දැන් සමහර ළමයි හිතනවා ඇඩ්‍රිනලින් වලින් පහර දෙන වේදී නොඇඩ්‍රිනලින් වලින් පලා යන වේදී. එහෙම නෙමෙයි. දෙන්නම කරන්නේ එකම ඩියුටිය. ඒ දෙන්න ස්‍රාවය වෙන්නේ මැද්දෙන් මජ්ජාවෙන්. බාහිකයෙන් ස්‍රාවය වෙනවා දෙන්නෙක්. කොහොම බලන්න අපි කියවන්න පුළුවන්ද බලමු. ඇල්ඩෙස්ටරෝන්. කෝටිසෝල්. කොබන් හයියෙන් කියන දෙන්න ඇල්ඩෙස්ටරෝන් සහ කෝටිසෝල්. පොදුවේ කියනවා අධිවෘක්ක බාහික හෝමෝන. දෙන්නගේ නම් කියමු ඇල්ඩෙස්ටරෝන් සහ කෝටිසෝල්. දැන් ඔන්න අපි දන්න ස්ටෙරොයිඩ් වර්ග කීපයක් කියමු. මේ තියෙන ඒවා කොබන්න කියන ස්ටෙරොයිඩ් වර්ග ටික කොලෙස්ටරෝල්, විටමින් D, ලිංග හෝමෝන, අධිවෘක්ක බාහික හෝමෝන. ලිංග හෝමෝන 3යි අධිවෘක්ක බාහික හෝමෝන 2යි. දැන් ඇත්තම කතාව පුතා මේ ඔක්කොම මේ මෙතන තියෙන මේ තුන් දෙනාවම හදන්නේ මෙයා විසින්.
ඒ කියන්නේ අපි ස්ටෙරොයිඩයක් කියලා බාහිර පරිසරයෙන් ගන්න ඕන කන්න ඕන මේ අපි ලියලා තියෙන 4 දෙනාගෙන් කවුද? කොලෙස්ටරෝල්, ලිංග හෝමෝනෙම කන්නේ ඔය. අපි කන්න ඕනේ මේක. කොලෙස්ටරෝල් තියෙන කෑම ටික කෑවට පස්සේ ඒක තමයි සැකිල්ල වෙන්නේ. ඒකට එක එක අමුණලා තමයි අනිත් ඒවා හදාගන්නේ. දැන් විටමින් D එම හැදෙන්නේ හැමේ. විටමින් D හදන ක්‍රියාවලියට ශක්තිය සපයනවා සූර්යාලෝකය. ඒක තමයි ඔය පුංචි පන්ති වල පොඩි ළමයින්ට උගන්වන්නේ හිරු එළියෙන් මොනව ලැබෙයිද කියලාද. ඉතින් වැරදි කතාවක්. ඔහොම උගන්වපුවම පොඩි ළමයින්ගේ ඔළුව එතනින්ම නිකන් දූෂණය වෙලා වගේ යනවා. ඒ කියන්නේ ඒ ළමයි හොයනවනේ. දැන් ඔය ඒ ළමයි අර ළමයි ගගා කියන්න ඕනේ මං තමයි යෝග හෙව්වේ කාලේ. මට එන උණක් තිබ්බා හිරු එළියේ විටමින් D එකක් අල්ල ගන්න. කොයි වෙලාවක හරි එන එකක්. පැය ගණන් අවුව තැපලා තියෙන ඕකට. ඔය මෝඩ විදිහට උගන්වන්න හොඳ නැහැ ළමයින්ට. මේ මෙහෙම තියෙනකොට අපිට හිතෙන අර හිරු එළියෙන් නිකන් මෙහෙම ඇවිල්ලා රිංගනවා වගේ ඇති. නිකන් මොනවද වෙනවද දන්නව කවුද දන්නේ වගේ අපිට හිතෙනවා. ඉතින් එතකොට තේරුම් ගන්න ඕන ළමයින්ට හිරු එළියේ ශක්තියෙන් හැම ඇතුලේ හැදෙනවා මොනවද? විටමින් D. ඒකයි දැන් ওই ගොඩාක් අය ගෙවල් ඇතුලේ ටිකක් නිකන් අර ඔත් ජීවිත වගේනේ ගෙවන්නේ. එලි පහලියට යන්නේ නෑනේ. සමාජාශ්‍රයක් නෑ. ගෙදරත් ඉන්නේ බාට දාගෙන. දැකලා තියෙනවද? ඒ මගේ ජීවිතවල හුරු වෙන්න හොඳ නෑ. ගේ ඇතුලේ බාට දාන්න එපා විශේෂයෙන්. මිදුලට යන්න ඕන බාට නැතිව. ඊළඟට ගෙදර හදාගන්න වෙනම තනකොළ තියෙන ඒරියා එකක්. තනකොළ කපලා පිළිවෙල තියාගන්න නැත්නම් නයි ගහයි ඒක ඇවිදින්න ගියේ. මොකේ කරේ ගහලා තනකොල්ලේ මැරිලා ගිහින්. එහෙනම් පිළිවෙලට තියාගන්න උදේට පින්න වැටුනාම ෂේප් එකේ තනකොල්ලේ පොඩ්ඩක් ඇවිදින්න. හරිද? ඇවිදලා බලන්න කොච්චර ඒක ඔළුවට සුවදායකයිද කියලා. ඉස්සර ගෙවල් වල තිබ්බ උඳු පියලිය වවලා. මිනිස්සුගේ විශ්වාසයක් තිබ්බා උඳු පියලිය ගොඩේ ඇවිදිනකොට උදේට ඇස්පෙනීම හොඳ වෙනවා කියලා. ඒකේ සත්‍යතාවක් නැත්තේ නේ. තාම ඒක මේ පරීක්ෂණ වලින් හොයන ගමන්. නැත්තේ නේ. මොකද මේ පතුල් වල අත්ල වල සංවේදන ඍජුව යනවා කොහෙටද? මොළයට. ඒක හොයාගෙන තියෙන්නේ. ඒක ඇස්පෙනීමට කොච්චර දුරට බලපානවද කියන එක තාම හොයනවා. නමුත් ඒක වුණා නෝනා හානියක් වෙන්නේ නැහැ නේ උඳු පීලිය කොටක ගියා කියලා. හරි උදේට කන්න නෙමෙයි කියන්නේ උඳු පීලිය. ඇවිදලා බලන්න. ඒ නිසා ටිකක් මේ ස්වභාවිකත්වයට හුරු වෙන්න ඕන ළමයි. ඒ හින්දා ඔය පුළුවන් විදියට උදේක මම හරි කැමති උදේට ගෙදර ඉන්න තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මටත් උදේට ගෙදර ඉන්න නෑනේ. නමුත් උදේට ගෙදර ඉන්න දවස්වල මම ඉතින් ඔය නිකන් ඇවිදලා මේ හැරිලා අපේ ගාඩන් එකේ පොඩ්ඩක් ඇවිදිනවා. මම ඒකට අපේ ගාඩන් එක හොඳ ලස්සනට හදාගත්තා. හොඳ දාලා තියෙනවා ඉන්ටර්නෙට් එකෙන් බලන්න. ලස්සනට හැදුවා. එතකොට අර ඇවිදින්න හිතෙනවනේ දැන්. කරඹගෝලුයි එරමිනියා කටුයි අරවම ඒවා තියෙනවා යන්න හිතෙන්නේ නෑනේ ගාඩන් එක පැත්තට. මේ ඉතින් අර ටිකක් හොඳට මොන හරි තියෙන විදිහට පිළිවෙලකට හදාගෙන තියාගන්න. ටිකක් ස්වභාවික වුණාම ලෙඩ හැදෙනව අඩුයි. හොඳයි පුතේ නං මේ විටමින් D හැදෙන්නේ එහෙනම් හිරු එළියෙන්. ඒකයි අර මං කිව්වා ටිකක් අර උදෑසන ඔය පොඩි ළමයි මේ ඉපදුනහම දැන් පොඩි ළමයාට තනියම ඇවිදින්න බෑනේ. චූටි කාලේ. ඒ ළමයාව අම්මලා දැන් අනිත් එක කොහෙද ඉන්නේ තියාගෙන? පොඩි ළමයාව නිතර තියාගෙන ඉන්නේ ගේ ඇතුලේනේ. එළියේ තියන්නෙත් නෑනේ. එතකොට පොඩි ළමයින් මෙහෙම අම්මලා චුට්ටක් ඔය උදේට එළියට එක්කගෙන යනවා නිකන්. ඉර එළියට චුට්ටක් අල්ලලා විනාඩි 5ක් 10ක් තියලා ළමයාත් එක්ක ඇවිදලා ආපහු ඇතුළට එක්කගෙන එනවා. ඒක වෛද්‍යවරු පවා කියන දෙයක් එහෙම කරන්න කියලා. ඒ නැත්තම් ඒ ළමයාට මොනව අඩු වෙනවද? විටමින් D අඩු වෙනවා. වෙන විටමින් D ගන්න ක්‍රමයකුත් නැහැ. මේක හැමෙම හැදෙන්න ඕන. එහෙනම් පැහැදිලිද? මේ හෙන්න ගිනි ගහන මත්දහනේ තියන්නේ නැහැ ළමයාව ඈ. ළමයා වේලන්නේ මේ කියන්නේ. නැකට ලිංග හෝමෝන මේවා ඉතින් මේ නිකන් ඉරේලියේ ඉන්න ඕනේ කොහොමද හැදෙන්නේ ඈ. උදෑසන ඉරේලියට හොඳට අල්ලගෙන ඉනවා. එහෙම එකක් ඕනේ නැහැ. හරි. ගයක් ඉස්සරහින් යනකොට එකෙක් ඉන්නවා ගේට්ටුව උඩ. ඉරේලියට හොඳට නිරාවරණය කරනවා. අදේක වායක. රයිට්. ලේමු එනං ඈ.
ලියමු කරුණ වශයෙන්